කරන්ට් එක ගියානේ. ෂි බලන්නකෝ එදා අර පාපසි කෙනාව ගෑනු කෙනාගේ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැහනේ. ආයෙ එහෙම ආවොත් මට කියන්න හොඳේ. මහත්තයා ඔයාලද? එදා ඔයා දීලා ගියේ ෆෝන් නම්බරේ වැඩ කරන්නේ නැහනේ. අනේ දන්නේ නැහැ මහත්තයා. එදා මම ලොකු පුතාගේ ෆෝන් නම්බරේ දීලා ගියේ. ඒ ෆෝන් එක විතරයි අපිට තියෙන්නේ. මොකෝ පාපසි කොට්ටුරු තියනවද? ගන්න බලන්න. කලින් ගත්තේ මම කඩේට දාලා විකුණ ගත්තා. ආයෙ ඕනොත් ඔයාලට කියන්න සල්ලි ගන්න. ඔයා ගෙවල් කොහෙද තියෙන්නේ? මම යනවා ගෙදර. දැන් කාටුන් බලන වෙලාව. රවින්දු මාත් එක්ක යනකෝ ඔයාලා ගෙදරට කාටුන් බලන්න. හරි කාටුන් බලන්න ඕන නම් පයින් වරෙන් මම බයිසිකලේ යන්න. නැන්දේ කවද්ද පුතේ කොළඹ ඉඳන් ආවේ? ඊයේ ආවේ නැන්දේ. වැඩ එහෙම අවුලක් නැද්ද? අවුලක් නෑ නැන්ද. ඒක නෙමෙයි. දැන් කියපු මිනිස්සු මොනවද අරන්ගේ? ඒවා අපි මහනක් පාපිසි කොට්ටවුර පුතා. එයාගේ කඩේට දාලා විකුණන්න මෙහෙන් ඇවිත් අරන් යනවා. අපි මහන පාපිසි කොට්ටවුර ඔක්කොම ගන්නවා. ඒත් එයාට ගොඩක් අඩු කරලා දෙන හින්දා ලොකු ලාභයක් නෑ අපිට. නැන්දා ඒ මිනිස්සු ලොකු ලාභයක් තියාගෙන විකුණනවා ඇති. ඒකයි ගෙදරටම ඇවිල්ලා අරන් යන්නේ. ඉතින් ඒ මිනිස්සයා විකුණන ගානට ඔයාටත් විකුණ ගන්න පුළුවන් වුණා නම් ඔයාටත් කොච්චර ලොකු ලාභයක් තියෙද? ඒක ඉතින් අපිට කරගන්න බැරි දෙයක් නේ. කරගන්න බැරිකම නෙමෙයි, දන්නේ නැතිකම. අයියා ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනේ. ඩවුන්ලෝඩ් කරලා ගන්න ස්නැප් ඇප් එක. මේ ඇප් එකෙන් වෙන්නේ අපි කරන නිෂ්පාදන මේ ඇප් එක හරහා ඔන්ලයින් සේල් කරන එක. මේ ඇප් එක හරහා සේල් කරනකොට ඔයාලගේ බිස්නස් එකක්ද කියලා එයාලා හොයලා බලනවා. ඊට අමුතරව මේ ඇප් එක හරහා අපේ ප්‍රොඩක්ට් ලස්සට එඩිට් කරගන්න, අපේ ප්‍රොඩක්ට් ගැන ලේසියෙන් එක්ස්ප්ලেইন කරන වගේම අපේ ප්‍රොඩක්ට් වල තියෙන ගණම් දැනට මාකට් එකේ තියෙන ප්‍රයිස් වලට ඔටෝම හරි ගන්නට ජෙනරේට් කරලා දෙනවා. මේකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි ස්නැප් සෙලර් ඇප් එක හරහා අපිට අවශ්‍ය කරන ඕනම දෙයක් වාරික වශයෙන් පොඩි ගානකට ගෙවන්න ගන්න පුළුවන්. එතකොට අපිට ටීවී එකක් ගෙවන්න ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඔයාලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ඉන්කම් එක වැඩි කරගන්න.